ඒ මොකද? අපි වංගුදාහෙන් පිටත් වෙලා ඊට පස්සේ අපි පිටත් වුණේ අපේ ඉන්න නවාතැන් පළට එන්න. හේතුව එකක් අපි පාරවල් හරියටම දන්නේ නැහැ පැත්තේ. ඊට පස්සේ අපි ඔය විදිහට මෙන්න මේ පුංචි කඩයක් තිබ්බයින පාරේ. එතන වඩේ හරිම රසයි. අපි ඊළඟ දවසෙත් කෑවේ මෙතනින්. එතනින් එහෙම කාලවලලා අපි පිටත් වුණා අපි ඉන්න තැනට එන්න. මේ දෙන්නේ අපි හිටපු තැන මේක ගවර්න්මන්ට් රිසර්ච්ලා වැඩ කරන අයට ඉතාමත් අඩු මුදලකට ගන්න පුළුවන් තැනක්. කියන්නේ ගවර්න්මන්ට් නැති අයට බුක් කරන්න බෑ. ගවර්න්මන්ට් ඔෆිස් කෙනෙක් ඉන්නවා නම් එයා හරහා බුක් කරන්න පුළුවන් මේ හවුස් එක. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ මෙතන view එක කොච්චර ලස්සනද කියලා පෙන්නන්න. මාරම ලස්සනයි උදේ වෙද්දී ඒ view එක. ඉතින් අපි මෙතනට ඇවිල්ලා පොඩ්ඩක් වොෂ් එකක් එහෙම දාගෙන රැට කාලා මේ දෙන්නේ අපි ගත්ත රූම් එක. මේකේ ඇඳවල් 7ක් තියෙනවා. 7 දෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් අපි ওই විදිහට පොඩ්ඩක් සින්දුවක් අහගෙන අපි 7 දෙනාත් එක කෑවා. ඊට පස්සේ දවසේ උදේ නැගිට්ටට පස්සේ මේ තියන්නේ මෙතනින් තියෙන view එක කොච්චර ලස්සනද කියලා. ඔයා නිකන් හිතන්න මේ වගේ තැනක ගෙදරක් තිබුණොත් කොච්චර මානසික නිදහසක් වාට ලැබෙයිද කියන එක. මේ දෙන්නේ කොහොමද උදේ නැගිටිද්දී ඉර පායගෙන එන්නේ කියන එක අර කඳු අතරින්. ඔහොම තිබිලා ශනිකව වෙනස් වෙනවා. ශනිකව මීදුමෙන් වැහලා යනවා. ශනිකව සැරෙන් සැරේට වහිනවා. ඒක මාර ලස්සන view එකක් ඇත්තටම. ඒක බලන්න ඕන. ඉතින් මම මෙතනින් එහාට මොකුත් නොකිය ඉන්න. අපි ඊට පස්සේ බලමු ගොංගල නැගේ කොහොමද කියන එක. මෙතනින් එහාට මේ ෆීලින් එක එන්ජොයි කරන්න කැමති අය ඉන්නවා නම් එන්ජොයි කරන්න කියලා කියනවා. ඉතින් වර පුළුවන් මේක දිහා බලාගෙන ඉන්න. හිත නිවන අර ලස්සන දසන ඔය ඈතින් පේන්නේ ගොංගල කන්ද. මේ අපි ඉන්න තැනට ඒක පේනවා. හැබැයි ඔසන කන්ද හොඳට ඔය විදිහට පෙවුනට බලන්න තව ටික වෙලාවකින් ඒක සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා යනවා. ඒ තරම් හරි ලස්සන දසුන් ගොඩක් තමයි අපි ඉන්න තැනට පෙවුනේ.